මටවල ඇඩ් එකේ ඉතින් ඔය කට්ටිය අර උඩ තියාගෙන හිටපු එකක් නෙවෙයි කියන්නේ. ඒකෙදි එහෙම අර වෙන විදිහට දෙන නෙවුන් ඉන්නවා ඉතින්. එහෙම ඉන්න ඔය මම විස්තර නොකිය කියන්නම් මේ 24 පන්ති අපේ හිටිය ළමෙක් ප්‍රධාන ඉස්කෝලේක ළමෙක් කොල්ලෙක් මේ ඌ ඔය සරයක් මම දන්නේ නැහැ කවුද ළමයා කියලා. ඇත්තටම මේ වෙලාවේ මේ විස්තර වගේක් මට ඒවල තිබ්බද ඒකේ උට එන අමාරුයි ඉන්න කියලා. කියන්නේ උට හිතනවා කියලා ගෑනු ළමයි පැත්තෙන් ගිහිල්ලා ඉඳ ගන්න. එන උට දැනෙනවා කියලා ඌ ඉන්නේ වැරදි තැන ඉඳන් ඉන්නේ කියලා. ඊට පස්සේ මේ මම පස්සේ හොයාගත්තා කවුද කියලා. ඊට පස්සේ මම ඌ ගැන ඔය උන්ගේ ඉස්කෝලේ තව කීප දෙනෙක්ගෙන් අහලා බැලුවම උන්ට මං ඉස්සරේ කිව්වේ නෑ. මේ ඒතර අනිත් උන්ට එහෙම වෙනසක් නෑ. අනිත් උන් මේ දකින්න ඌ සාමාන්‍ය කෙනෙක් හැට විතරයි. මොකද ඌගේ ඇතුලේ එහෙම ඉන්ටර්නල් ස්ට්‍රගල් එකක් තිබිලා තියෙනවා සැරට. එහෙම ඒවා තියෙනවා ඉතින්. ඊළඟට ඔය වෙනස් වෙන උන් ඉන්නේ. වෙනස් වෙච්ච උන් මම දන්නවා මං අඳුරනේ උන් ඉන්නවා ආශ්‍රය කරන උන් ඉන්නවා එහෙම වෙනස් වෙච්ච උන්. මේ ඒ උන් කියන එක මම දන්නේ නැහැ. උන් කියන්නේ ඉතින් එක ඉගේ නම නොකිය ඉන්න. ඒ නම කිව්වත් උඹලා දන්නේ නැහැ මේ ලංකාවේ එන ප්‍රසිද්ධ ඩිසයිනර් කෙනෙක් යා. ෆිල්ම් වල එහෙම ඉන්න සෑහන් ප්‍රසිද්ධ මිනිස්සෙක්. ඒක දැන් ගෑනු කෙනෙක් වගේ තමයි ඉන්නේ. ඉස්සර අපි දන්නේ මේ පිරිමි කෙනෙක් වගේ. ඉතින් එයා කියන්නේ මේ පොඩි කාලේ ඉඳන් එයාට එහෙම එයා ගෑණියෙක් වගේ දැනෙනවා. නමුත් ගෙදරට කිව්වම ගෙදර උන් බනිනවා. ඒකින් දෙයා එක මේ එහෙම හිතේ තද කරගෙන හිටියා. පස්සේ හැබැයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා එයා ජොබ් එකක් කරලා එයා ස්වාධීන වුණාට පස්සේ එයාගේ ෆීල්ඩ් එකට ඉඩ දුන්නා කියලා. ඊට පස්සේ එයා වෙනස් වෙන්න ගත්තා කියලා. තමයි එයා කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒක ඉතින් මේ ඉතින් මොකද කරන්නේ ඉතින්? ඊළඟට ඔය දැන් ඔය වගේ දේවල් ප්‍රොමෝට් කරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවානේ. Netflix වලට අරවට මේවට Disney වලට අරවට මේවට. ඒක නම් ඒ වැරදි රීඩින් එකක්. වැරදි රීඩින් එකක් කියලා කියන්නේ උඩ මේක අහගන්න පුඩ. ඔය ඕගොල්ලෝ ඔය දකින්න ප්‍රශ්නේ වෙන කෑල්ලක් මම කියන්න හදන්නේ. කැසියස් ක්ලේව දන්නවද? කැසියස් ක්ලේ කියන්නේ මොහොමඩ් අලි. මොහොමඩ් අලි වෙන්නේ පස්සේනේ. ඔයා සෙල්ලම් කරන කාලේ කැසියස් ක්ලේ තමයි යාගේ නම. බ්ලැක් නේ. මිනිහා ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක දිනලා ඉවරලා ගෙදර ඇවිල්ලා මිනිහාගේ ගමේ කියන්නේ ඇමරිකාවේ මම දන්නේ නැහැ මොකද්ද ටවුන් එක කියලා. එහෙ තියෙන රෙස්ටෝරන්ට් එකට යනවා කන්න. කන්න ගියාම වෙන ලොකු පිළිගැනීමක් දෙනවා මිනිස්සයාට. ලොකු පිළිගැනීමක් දීලා වෙම රෙස්ටෝරන්ට් එකේ අයිතිකාරයම ඇවිල්ලා ප්‍රධාන චෙෆ් ඇවිල්ලා කතා කරලා එහෙම කරලා ලොකු මාර මේ වෙල්කම් එකක් දෙනවා. ඊටසේ කෑම ඕඩර් කරාට පස්සේ මේ අරුන් කියනවා ආට මෙතන කන්න බෑ කියලා. අර ඕනේ කෑමක් කියන්න අපි දෙන්නම් මේ සල්ලිත් එපා. වගේ අපි සල්ලි අය කරන්නේ නැහැ. හැබැයි වාට මෙතන කන්න දෙන්න බෑ. එනේ ඒක සුද්ධ විතරක් කෑම කන රෙස්ටෝරන්ට් එකක්. බ්ලැක් කෙවුන්ට එන්න දෙන්නේ නැහැ ඒකට. එදමුට කන්න දෙන්න බෑ කියලා. ඌ ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා ඔය මීඩියා වල එවුන්ට එන්න කියලා අර මොකද්ද ගඟක් ළඟට ගිහිල්ලා ගෝල්ඩ් මෙඩල් එක ළඟට දානවා මේ අපේ ටවුන් එකේ රෙස්ටෝරන්ට් එකකින් මට කන්න බැරි නම් ඉතින් මේ මෙවෙන් වැඩක් නැහැ කියලා. එහෙම තමයි ඇමරිකාවේ තිබ්බේ. ඊට පස්සේ ඇමරිකාවේ බැරක් ඔබාමා වගේ කෙනෙක් ජනාධිපතිත් වෙනවා. ඔය කැසියස් ක්ලේගේ ওই සිද්ධිය සහ ඔය බැරක් ඔබාමා ජනාධිපති වෙන කාලේ අතර බැලුවොත් එහෙම ඇමරිකන් ෆිල්ම් බර ගානක ඉන්න ප්‍රෙසිඩන්ට් බ්ලැක් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. ඒ අයිඩියොලොජි එක හදන්නේ එහෙමයි. කළු මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු. කළු මිනිසුන්ට විශේෂ හැකියාවන් තියෙනවා. ප්‍රෙසිඩන්ට්ලා විතරක් නෙමෙයි ආමි කමාන්ඩර්ස්ලා, වයිස් ප්‍රෙසිඩන්ට්ලා. එහෙනම් බ්ලැක් කෙවුන් අම්බානක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ එනවා. මොකද කළු මිනිහා සාමාන්‍ය මිනිහෙක් බවට ජනගත කරන්නේ එහෙම. එහෙම තමයි ඕක වෙන්නේ. දැන් මේ වෙලාවේ ඇමරිකන් ෆිල්ම්ස් වල මොකක්ද ජනාධිපතිවරයලා ඉන්නේ කියලා දන්නවද?
ගේහුන් නෙවෙයි. මේ වෙලාවේ මේ හංගින්නකෝ මේ වෙලාවේ හොලිවුඩ් ෆිල්ම්ස් වල හැමතැනම ඉන්න ප්‍රෙසිඩන්ට්ලා ගෑනු. කාන්තා ප්‍රෙසිඩන්ට්ලා ඉන්නේ මේ වෙලාව ඕන ගොඩක් ෆිල්ම් වල. ඇයි ඒ? ඒක ඊළඟ අයිඩියොලොජි එක. ඉතින් එහෙම එකක් තමයි ඔය කරන්නේ. Netflix වලින් කරන්නේ එහෙම එකක්. මේ අර බ්ලැක් මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක් බව සමාජගත කරනවා වගේ මේ වෙනස්කම් තියෙන මිනිස්සු සාමාන්‍ය මිනිස්සු. ඒක ජනගත කිරීම තමයි කරන්නේ. ඒක ප්‍රොමෝෂන් එකක් තමයි. ඒක ඇඩ්වර්ටයිසින් තමයි. ඒක එහෙම එකක් තමයි. ඉතින් ඒක හරි. ඒකේ වැරද්දක් නැහැ. මුත් මේ අපිත් එක්ක එකට ඉන්න ඕනේ කියන එක තමයි සමාජගත කරන්නේ. ඒතර පොඩි ළමයිගේ ෆිල්ම් වලත් උන් ඉන්නවා. ඉතින් ඉන්න එපා. පොඩි එකාට පොඩි කාලේ නම් තේරෙන්න ඕනේ මේක සාමාන්‍යයි කියලා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊලොන් මස්ක් වගේ උන් ගැන ගන්න උන් තනි බයියෝ. ඊලොන් මස්ක් ලෝකෙම කෝටිපතිය වෙන්න පුළුවන්. එන මීහරක් අයිඩියොලොජි එකක් තියෙන්නේ. මොට්ට කතා කියන්නේ. ඔරිජිනල් බයියෙක්. මේ ඉතින් ඒගොල්ලෝ ඒ මතවාදයට විරුද්ධයි. ඉතින් ඒගොල්ලන්ගේ මතවාදයට කැම්පේන් කරනවා. අර මිනිස්සු මේකට කැම්පේන් කරනවා. ඕකාස්සේ මෙහෙමයි. ඔය කවුරුවක්වත් 100%ක් හොදවත් නරකවත් නැහැ. ඉතින් අතරමැද එක අතරමැද කතා තියෙන්න පුළුවන්. ඒතර ඔය ජෙන්ඩර් චේන්ජ් එකේදී අර මොනවද බේත් වගේක් විකුණනවල නම් මනම් හැම වගේ උත් තියෙනවා මන් දන්නේ නැහැ. වෙන්න පුළුවන්. මේ හැම එකක්ම අස්සෙම මේ ජාවාරම් තියෙන්න පුළුවන්. ඒක විය හැකියි. එහෙම වෙන්න පුළුවන්. එහෙම ඒවා නැහැ කියන්නේ නැහැ මන් තියෙන්න පුළුවන්. නමුත් ඔය ප්‍රොමෝෂනල් කැම්පේන් එකේ අදහස වෙන එකක්. ඒකට මම විරුද්ධ නැහැ. ඒක හරියම වෙන්න ඕනේ. ඉතින් ඔය මේකත් කියන්නේ ඔය 24ම තමයි ඒක. මම ඒ ළමයි අදවත් දන්නේ නැහැ කවුද කියලා ගෑනු ළමයි. මට චිත්තයක් ඇව්වා මේව ගැන හොයන හින්දා මම මේ කියන්නේ මම වෙනස් වෙමින් තියෙනවා. මම මේක ගෙදෙට්ට කිව්වා. කිව්වට පස්සේ ගෙදර අය මාව ડોක්ටර් කෙනෙක්ලට අරන් ගියා. දැන් මොකද්ද උන්ගේ තියෙන හෝමෝන් එක මොකද්ද? ටෙස්ටරෝන් මොකද්ද මන්ද? ඒ කියන්නේ එනර මේ මොකද්ද? පිරිමි හෝමෝන් එක අඩු කරලා ගැහණු හෝමෝන් එක වැඩි කරන්න එයාට බේත් දෙනවා. කියන්නේ එයා අර පිරිමියෙක් වගේ වෙමින් පවතිනවලු. ඒක නවත්තන්න ඒකට ඇන්ටි බේත් දෙනවා. ප්‍රතිවිරුද්ධ බේත් දෙනවා. ඒ කියන්නේ යාට සෑහෙන අමාරුයි ඒක දරා ගන්න. නමුත් මේ මම මෙහෙම බේත් බොමින් ඉන්නේ කියලා. මම දන්නේ නැහැ ළමයි අදටත් මම දන්නේ නැහැ කවුද කියලා මට ආපු චිත්තයක් ඒක. මේ ඉතින් එහෙමව තියෙනවා. ඉතින් ඒතරේ ගෙදර උන්ට පිස්සුනේ. ඉතින් ළමයා එහෙම වෙනස් වෙනවනේ ඉතින් සහ යාගේ එකට අකමැත්තක් නැත්තම් ඒකට ඉඩ දෙන්න එපා. ඒකේ අරුබුදයක් නැහැ නේ. ආව සාමාන්‍ය කරන කියලා බාර ගන්න පුළුවන් වෙන්න එපා. ඉතින් අර ඇඩ් එකේ තියෙන එහෙම එකක්. ඒකේ කිසි වැරද්දක් නැහැ. ඊළඟට මේක පටන් ගත්තට පස්සේ නවත්තන්න බෑ කියන්න ඕනේ ඒකට ටික. දෙවෙනි එක එහෙම ඇඩ්ස් බලලා මේ ස්ට්‍රේට් එවුන්ගේ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි කියන්නේ ඇත්තම ඉනර් ඩිසයර් එක. ඒබල ලොකුයිනේ දැන් පොඩි නෑනේ. ඉනර් ඩිසයර් එක ඒක නම් අර වගේ දේවල් වලින් ඒක ඉස්මතු වෙන්න පුළුවන්. හිමිසක් ඌ ස්ට්‍රේට් එකක් අරව බලලා ඉවරලා ගේ වෙන්නේ නැහැ. ඌ ඔරිජිනලි ගේ තමයි. නමුත් ඌ ඒක යම් ආකාරයකින් මේ හිර කරගෙන ඉන්නවා. අරව දැක්කට පස්සේ ඌ ඒක රිලීස් කරලා දානවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳයි නේද? ඉතින් උට ඌ වගේ ඉන්න දෙන්න එපා. ඊළඟ තව එකක් තියෙනවා. මානව චර්යා විද්‍යාඥයෝ කියනවා මේ වෙනකොට ගැහැණුන් සහ පිරිමින් හිතන විදිහේ ગેප් එක අම්බාණක් වැඩි වෙමින් පවතිනවා. ඒක සේම් සෙක්ස් මැරේජස් ඉස්සරහට සෑහෙන්න වැඩි වෙයි කියලා. ඒකට හේතුව වෙන මොකුත් නෙවෙයි. ඒකට හේතුව අර මේ කොල්ලෙකුට කොල්ලෙක් එක්ක ඉන්නවනේ කම්ෆර්ටබල්. උන් සෙක්ස් කරනවද නැද්ද කියන එක නෙවෙයි. ඌ කියන එක කෙල්ලෙකුට තේරෙන්නේ නැහැ. දැන් ඔය ලොකු අධිරාජ්‍යයන් දෙදලා තියෙනවනේ උන්ගේ අන්තපුරේ පිරිමිත්. දැන් ඔය මේ කවුද? දුඩුගැමුණු රජුරත් එක්ක සුරනිමල යෝධයා එක ඇඳේ නිදාගත්තා කියලා කියන්නේ. නේද? ඒ දන්නේ නැද්ද ඒක? ඒක ඒ කියන්නේ මේ සුරනිමල යෝධයාව හොයාගෙන එන්නේ
කාවන්තිස්සගේ කවුද කාවන්තිස්සගේ විහාර මහදේවිට කලින් කසාදේ පුතෙක් තමයි ඒ හාදයා. සුරනිමල නෙවෙයි. ඒ මට මතක නැහැ කුමාරයාගේ නම. එයා තමයි සුරනිමලව රාජමාලිගාවට එකන් එන්නේ. ඔය කතාව පස්සේ හොයලා බලන්න. අර ඒකෝර තමයි ඇලෙක්සැන්ඩර් එක්කත් හිටපුගේ මිනිස්සෙක් ඉන්නවනේ. උන් එක සෙක්ස් කරාද නැද්ද කියන මන් දන්නේ නැහැ. නමුත් බොහොම ඉතා කිට්ටු බ්‍රෝමෑන්ස් කියලා එකක් තියෙනවා. බ්‍රෝමෑන්ස් වල සෙක්ස් නැහැ. ඒ without sex everything තියෙනවා. හග් කර ගන්නවා එමෙම ඔක්කොම තියෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන්. දැන් යුද්ධයක් කරන කෙනෙකුට යුද්ධ කරන වෙලාවේදී දැන් ගෑනිත් එක්ක ඔක කියන්න පුළුවන් යුද්ධ කරන විදිය. ඉතින් ඌ කියන එක තේරෙන මේ මෙන්ටැලිටි තියෙන වෙන මේකෙක ඉන්න පුළුවන්. ඒක විය හැකිනේ. ඇලෙක්සැන්ඩර් එක්කත් කරන එහෙම කවුද මට මොකද නම මතක නැහැ. එහෙම කෙනෙක් ගැන කියනවනේ. ඒක උන්ගේ සෙක්ස් රිලේෂන්ෂිප් එකක් තිබ්බද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙම තිබ්බ වෙන්න පුළුවන් නැති වුණා වෙන්නත් පුළුවන්. ඔතේ මෙන්ටැලිටි එකට එහෙම එකක් ඉන්න පුළුවන්. දැන් මේවා කිව්වා මාවත් ඔය ගොඩට දායිද දන්නේ නැහැ මේ ඉතින් ඒ වගේ ඕක එන පට්ට කම්ප්ලෙක්ස් වැඩේ ඔය කතාව. ඉතින් ඔව් මේ පොඩි සරල තැනකින් අල්ලගෙන දඟලන්න බෑ මේ එන සංකීර්ණයි ඉතින්. සරල නැහැ ඒක. එයා ලියුවා නේද? එයාන නිකල්. රජවරුන්ට මොකටද ඇත්තටම අන්තපුර? රජවරුන්ට අන්තපුර තියෙන ප්‍රධාන හේතුව තමයි සාමාන්‍යයෙන් මිනිසා විශ්වාස කරන එකක් තමයි ස්ට්‍රෙස් රිලීසිං වලට තියෙන හොඳම එක සෙක්ස් කියන එක. ඒකට රජුරවන්ට එහෙම උමනා කුරාම ගෙවල් ගහන්න යන්න බෑනේ. ඒකෙන්ද ඕල්රෙඩි එහෙම එකක් තියෙනවා. ඒක තමයි අන්තපුර කතන්දරේ තේරුම. ඒකට ඒක මේ පසු කාලිනව මේ බුද්ධ ආගම නේ වික්ටෝරියනිසම් මොකද කියන්නේ වික්ටෝරියානුවාදයේ විසින් ගෙන ආපු එන මොංගල් එකක අපි හිර වෙලා ඉන්නේ. ඒක සමහරවිට අපි හිතන් ඉන්නවා ඒක බුද්ධ ආගම කියලා. බුද්ධ ආගම නෙවෙයි ඒක. ඒක මේ වික්ටෝරියානුවාදය. ඒක ඇස්සේ මේ අපි හිතන ඒවා මේ කොටු ගහලා අයින් කරලා නම් මනම් එහෙම ප්‍රශ්නක ඉන්නේ. පස්සේ ලොකු වෙලා නිකන් හදාarලා බලන්න ඒවා. මේ අපි මෙතනින් ඊහාට යන්න ඕන සෑහෙන දුර ඉතින්. එන අර ගෝත්‍රික තැනක ඉන්නේ.